අපිට මතු මත්තේත් එකට ඉන්න ලැබේවා කියලා පතන්න නම් එපා. පැතුවොත් භයානක දෙයක් වෙනවා. මොකද දන්නවද භයානක දේ? මේගොල්ලන්ට කිසිම දවසක වෙන් වෙන්න බෑ. ඒ පින අවසන් වෙනකන් වෙන් වෙන්න බෑ. දැන් අපි කියමු රුවන්වැලි මහා සෑයට යනවා තරුණ දුවෙකුයි පුතෙකුයි ඔන්න යාළු වෙනවා. මේගොල්ලන්ගේ ආදර බන්ධනේ මම මුලා වෙච්ච එකක්. ඉතින් මේ දෙන්න ගිහිල්ලා මල් පූජා කළා දෙන්න පතනවා. දැන් අපිට ගෙවල් වල බාධා කරදර අපිට ඒ නිසා උපනුපන් ආත්මය අපි දෙන්නට එකටම වාසය කරන්න ලැබේවා කියලා පතනවා. අපි කියමු මේ පතීම පින් බලේ ආත්ම 500ක් විපාක දෙනවා කියලා. ආත්ම 500ක් වෙන් වෙන්න බෑ. ඒ කොහොමද? දැන් මේ පතපු දෙන්න ඔන්න බුදුරජාන් වහන්සේට මල් පූජා කළා එකට ඉන්න පැතුවා. දැන් මේ දෙන්න මැරෙනවා. එක්කෙනෙක් ගිහිල්ලා උපදිනවා නාග ලෝකේ. නාග ලෝකෙ උපන්න එක්කෙනා බලාගෙන ඉන්නවා අනිත් එක්කෙනා මැරෙනකන් එයා ගන්නවා එතනට. වෙන් වෙන්න බෑ. ආයෝම ගිහිල්ලා ඔන්න එක්කෙනෙක් උපදිනවා ආයේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකෙ ඉපදිනකොට ඔන්න ඇහෙනවා ධර්මය. ධර්මය ඇහෙනකොට අදහසක් එනවා අනේ මට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ නැත්නම් අනිත් එක්කෙනා පිටිලා ඉන්න භූත ආත්මික. එයා මෙයා හොයාගෙන එනවා. වෙන් වෙන්න බෑ. එයා පුළුවන් තරම් බාධා කරනවා. ධර්මයේ අහන්නත් බෑ. අහන්න යනකොට නිින්ද යනවා. පිනක් දහමක් කරන්නත් බෑ. බාධා වෙනවා. කිසි දෙයක් කරන්න බෑ. ඊතර වීම තියා බණපදයක් අහන්නවත් හම්බ වෙන්නේ නැහැ. ඇයි හේතුව? උතුම් දෙයක් ළඟ බාල දෙයක්